හායි ළමයිනි මම ඔයාලට අද වීඩියෝ එකක් ගෙනාවා. මම සාමාන්‍ය එදිනෙදා දාගෙන යන මේකප් එකක් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. මගේ මුණ ගොඩක් රවුන්ඩ් හැඩ තියෙනවා. ඕවල් ෂේප් එකේ තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ දාන් යන මේකප් එක ඔයාලට වැදගත් වෙයි කියලා. නළල ගොඩක් කලල් තියෙන කෙනෙකුට සහ ගොඩක් ලොකුවට රවුමට තියෙන කෙනෙකුට ඔයාලගේ මූණේ අඩුපාඩු එක හදාගෙන යන්න මම මේ කරන මේකප් එක ඔයාලට අඩු වැඩි වශයෙන් ඔයාලගේ ගමනට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක අත්හදා බලයි කියලා මම හිතනවා. අද ගොඩාක් කෙනෙක් මේකප් එකක් නොදා යන්නේ නැහැ. ගමනකදී සාමාන්‍ය පොඩි මේකප් ස්ට්‍රක්චර් එකක් හරි දාන්න තමයි යන්නේ. හැබැයි ඒක මොන දේ කරත් අපිට හැමෝම කරන දේ කරන්න බෑ. මොකද අපේ මුහුණේ තියෙන හැඩතල වෙනස්. එතකොට ඒ මුහුණේ හැඩතල වලට ගැලපෙන විදිහට තමයි මුහුණේ අපේ අඩුපාඩු තියෙනවා. ඒ දේවල් සමහර මේ මේකප් එකකින් හදාගෙන ඒ අඩුපාඩු ටික හදාගෙන ඒක ලස්සන වෙලා යන්නේ. ඉතින් මගේ මුහුණ නම් ඔයාලා දකින්නට කලින් මගේ වීඩියෝ එකේ මෙතන මේ පේනවා ඔයාලට මගේ අයිබ්‍රෝස් නොපෙනෙන තරම්. ඒ කියන්නේ ගොඩක් තුලින් මට තියෙන අයිබ්‍රෝස් වැඩි ගන්නකම නැහැ. අනික එක ගොඩක් නැහැ මට වෙලා. ඒ නිසා තමයි මම මේ අයිබ්‍රෝස් එක මෙහෙම හදාගන්නේ. මොකද ඒක මට අඩුපාඩුවක්. සහ මගේ නෝස් එක අයිබ්‍රෝස් ෂේප් හදාගත්තට පස්සේ මගේ ඔයාලට පේනකොට මගේ නෝස් එක ගොඩක් ලොකුට පේනවා අපිට වගේ. ඒකට ඒක කියලා කවුරු මට කැතයි කියලා නෑ. මේ මිනිස්සුම මම හිතනවා මේ කරපු වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ආයෙත් ළමයි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි. ඉතින් එන්නම්.